ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් නගල්ස් කඳුකරය ජෛව හා මානව විවිධත්වයෙන් අනූන ජල මූලාශ්‍රවලින් සහ කෘෂිකාර්මික ජීවන රටාවෙන් පොහොසත් ප්‍රදේශයකි. එහෙත් දේශගුණික විපර්යාස හේතුවෙන් ජලහිඟය වාරි පද්ධති පිරිහීම පාංශු ඝාතනය සහ ජීවනෝපායන්ට ඇති බලපෑම් මෙම ප්‍රදේශයේ ජනතාවට දැඩි අභියෝගයක් වී ඇත. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ජාත්‍යන්තර පාරිසරික අභියෝගය හමුවේ වඩාත්ම අවධානමට ලක්විය හැකි පාරිසරික පද්ධතිය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුනාගෙන ඇති එක් ප්‍රදේශයක් ලෙසද නකලස් කඳුකර කලාපය නම් කළ හැකිය. මෙකී අන්තර්ජාතික අවධානම සහ ඉංගිය තේරුම්ගත් ශ්‍රී ලංකා රජය හරිත දේශගුණික අරමුදලේද සහාය ඇතිව මෙම අභියෝගවලට තිරසාර විසඳුම් ලබාදීම සඳහා ඩොලර් මිලියන 49කට ආසන්න මූල්‍යාධාර සපයා ගනිමින් නකල්ස් ක්ලයිමේට් රිසිලියන්ස් ප්‍රොජෙක්ට් හෙවත් GCF නකල්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. නකල්ස් කඳුකර කලාපයේ ඉහළ නිම්න ජල පෝෂක ප්‍රදේශ භූගෝලීය වශයෙන් ආවරණය වන පරිදි මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක ඇතුළත්ව අනුරාධපුර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 46ක් ආවරණය වන පරිදි දේශගුණික විපර්යාස හේතුවෙන් වාරි ජලය හා පානීය ජල හිඟයට මුහුණ දෙන නකල්ස් හා අඹන්ගඟ ජල පෝෂක ප්‍රදේශයේ ජනතාවගේ දේශගුණික අනුවර්තන හැකියාව සහ ජීවනෝපාය ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක 3ක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු සංරචකය වන්නේ දේශගුණික අවදානම් වලට ඔරොත්තු දෙන වාරි හා ජල කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීමයි. දෙවන සංරචකය වන්නේ දේශගුණික හිතකාමී සහ වටිනාකම් වැඩි කළ හැකි කෘෂිකාර්මික ජීවනෝපායන් සංවර්ධනය කිරීමයි. තෙවන සංරචකය වන්නේ දේශගුණික දැනුම ප්‍රතිපත්ති ආයතනික ධාරිතාව සහ දැනුම් කළමනාකරණය ශක්තිමත් කිරීමයි. මෙම සංරචක 3 යටතේ ප්‍රධාන ක්‍රියාකාරකම් 18ක් ක්‍රියාත්මක වේ. ඒවා අතර වාරි ඇල මාර්ග හා ජලාශ ප්‍රතිසංස්කරණය, පානීය ජල ව්‍යාපෘති සංවර්ධනය, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, පාංශු හා ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම, දේශගුණික හිතකාමී වී වගාව හා භෝග විවිධාංගීකරණය, කෘෂි අගයදාම සංවර්ධනය, නව වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීම, කාන්තා හා තරුණ ජීවනෝපාය සංවර්ධනය, ප්‍රජා සංවිධාන ශක්තිමත් කිරීම, දේශගුණික තොරතුරු පද්ධති සංවර්ධනය, ආපදා අවදානම් කළමනාකරණය, දැනුවත් කිරීම සහ පුහුණු වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 48.975කි. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 39.78ක් ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ් මගින් ප්‍රදානය කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 9.2ක් ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් හවුල්කාර ආයතන මගින් සම මූල්‍යකරණය කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන අරමුදල් සපයන්නේ ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩය ප්‍රතිතනය ලත් ආයතනයන් ලෙස IUCN International Union for Conservation of Nature කටයුතු කරන අතර ප්‍රධාන වේදායක ආයතනය ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වගකීම දරයි. තාක්ෂණික හවුල්කරුවා ලෙස වන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය Center of International Forestry Research ICRAF දායකත්වය ලබා දෙයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රතිලාභීන් වන්නේ නකල්ස් ඉහළ නිම්න ජල පෝෂක ප්‍රදේශ සහ පහළ ජලාධාර ප්‍රදේශයන්හි ගොවි පවුල්, කාන්තා කණ්ඩායම්, තරුණ ප්‍රජාව, වාරි ජල පරිශීලකයින්, ග්‍රාමීය ප්‍රජා සංවිධාන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඇතුළු ගණනය කරන ලද ලක්ෂ 13ක ජනතාවයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන රක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන ඇතුළු ආයතන රැසක් එක්ව කටයුතු කරයි. වර්තමානයේ වන විට ව්‍යාපෘති යටතේ වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු, ජල මූලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන්, දේශගුණික හිතකාමී කෘෂිකර්ම ප්‍රවර්ධන කටයුතු, කැලෑ ගිනි පාලනය ඇතුළු පරිසර පද්ධති සංරක්ෂණ වැඩසටහන්, තිරසාර ලෙස ඉඩම් කළමනාකරණය කරමින් ග්‍රාමීය සහ කෘෂි සහ වැවිලි නිෂ්පාදන ඵලදායීතාවයන් වැඩි දියුණු කිරීම,
අගයදාම සංවර්ධන වැඩසටහන්, හරිත ජීවනෝපාය අවස්ථා හඳුනා ගැනීමේ වැඩසටහන්, ගොවි පුහුණු වැඩසටහන්, කාන්තා හා තරුණ ජීවනෝපාය වැඩසටහන්, ප්‍රජාධාරිතා සංවර්ධන වැඩසටහන්, ජෛව විවිධත්වය ඇතුළු පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රජා සංනිවේදන වැඩසටහන්, ප්‍රතිලාභී පවුල්වල ශිෂ්‍ය සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර බොහෝ ප්‍රජාවන් දැනටමත් එහි ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටිති. දේශගුණික විපර්යාසය යනු අනාගතයේ ගැටලුවක් නොව අද අප මුහුණ දෙන යථාර්ථයකි. ව්‍යාපෘතියේ නව නායකත්වය භාරගත් ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ ඉලක්කගත කළමනාකරන මඟ පෙන්වීම හමුවේ එම අභියෝගයට තිරසර විසඳුම් ලබා දෙමින් ජල සුරක්ෂිතතාව, කෘෂිකාර්මික නිෂ්පාදන, පරිසර සංරක්ෂණය සහ ජනතාවගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම සඳහා GCF නකල්ස් ව්‍යාපෘතිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටි. දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රජාවක්, තිරසර අනාගතයක්. ඒ වෙනුවෙන් දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය ඔබේ ශක්තියෙන් ධෛර්යයෙන් සිය සාර්ථකත්වය කරා ගමන් කරනු ඇත. මාධ්‍ය හා සංනිවේදන ඒකකය දුම්බර හරිත සවිය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය.